2025 මාර්තු 29 වෙනිදා වුණ සෙනසුරු මාරුවෙන් මිථුන ලග්න හිමියන්ට බලපෑමක් සිද්ධ වෙනවද? ඒ බලපෑම මොකක්ද කියන එක තමයි අද මම වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. මිථුන ලග්න හිමියන්ගේ කේන්ද්‍ර සටහනේ 8 වෙනි භාවයට වගේම 9 වෙනි භාවයට අධිපතිත්වයේ දරන්නේ සෙනසුරු ග්‍රහයා. මේ වෙලාවේදී මිථුන ලග්න හිමියන්ගේ කේන්ද්‍ර සටහනේ 10 වෙනි භාවයට තමයි මේ සෙනසුරු ග්‍රහයාගේ සංක්‍රමණය සිද්ධ වෙන්නේ. 10 වෙනි භාවය කියන්නේ රැකියා ස්ථානය. ඒ හින්දා වලගේ රැකියා ස්ථානයේ ස්ථාවරත්වයක් පෙන්වු කරනවා. විශේෂයෙන් කියන්න ඕනේ සෙනසුරු ග්‍රහයා 10 වෙනි කොටුවට සංක්‍රමණය වීම හරහා කේන්ද්‍ර සටහනේ 12 වෙනි භාවයේ 4 වෙනි භාවය වගේම 7 වෙනි භාවයේ කොටුවලට දෘෂ්ටි හෙළනවා. මේ වෙලාවේදී තමුන්ගේ ගෘහ ජීවිතය සම්බන්ධව තමයි ගොඩක් දුරට කියවෙන්නේ. 4 වෙනි භාවයේ දෘෂ්ටි වැටෙනවා කියලා කියන්නේ ඔයාලගේ නිවාස සම්බන්ධව. තමුන්ගේ නිවසේ ඉන්න හැමෝමත් එක්ක සතුටින් සමාදානෙන් ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් සැකසෙනවා. පවුලේ අය ඈත් වෙලා හිටියනම් ආයෙත් පරක් කී අය ලං වෙනවා. ගැටුම් ඇති වෙලා තිබුණා නම් ඒ සියල්ලම නිමාවටපත් වෙනවා. මිථුන ලග්නයට ලග්නාධිපති ග්‍රහයා වෙන්නේ බුධ ග්‍රහයා. බුධ ග්‍රහයාට මිතුරු ග්‍රහයෙක් තමයි සෙනසුරු ග්‍රහයා කියලා කියන්නේ. ඒ හින්දා මිථුන ලග්න හිමියන්ට මේ සෙනසුරු මාරුවෙන් ඊටමත් යහපත් කාලවකවානුවක් උදා වෙන්නේ. මොකද 10 වෙනි භාවයෙන් 4 වෙනි භාවයට දෘෂ්ටි වැටීම හරහා. ඒ කොහොම වුණත් වෙනදට වැඩිය අධික බරක් වගේ දෙයක් හිතට ඇති වෙනවා. ඒ කියන්නේ සියලුම වගකීම් තමුන් පිටට පැටවෙන්න ඉඩ කඩ තියෙන කාලයක්. නොපසුබට උත්සාහයෙන් ධෛර්යයෙන් වැඩ කටයුතු කරන හින්දා මිථුන ලග්න හිමියන් මේ වෙලාවේදී ජීවිතේ ජය ගන්නවා. මොකද සාමාන්‍යයෙන් මිථුන ලග්න හිමියෙකුට දිගින් දිගටම වැඩක් කරගෙන යන අමාරු තත්ත්වයක් උදා වෙනවා. කාලයක් යනකොට යම් කිසි දෙයක් පටන් ගත්තොත් ඒක නවත්තන්න පුළුවන්. ව්‍යාපාරයක් ආරම්භ කළත් ස්වයං රැකියාවක් ආරම්භ කළත් මේ අය සාමාන්‍යයෙන් ටිකක් කරගෙන යනකොට පොඩි අලාභයක් සිද්ධ වුණොත් මේක නතර කරලා දානවා. ඒත් ඉතින් මේ සෙනසුරු ග්‍රහයාගේ 10 වෙනි භාවයට සංක්‍රමණය වීම හරහා මේ தත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. තමුන්ට වගකීම් බාර ගන්න සිද්ධ වෙනවා වගේම ධෛර්යමත්ව තමුන්ගේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යනවා. ඇත්තම මේක ලොකු අවස්ථාවක්. ජීවිතේ ජය ගන්න පුළුවන් වෙලාවක් තමයි මිථුන ලග්න හිමියන්ට ඇවිත් තියෙන්නේ. ජීවිතේ ජය ගන්න අවස්ථාවක් ඇති වෙලා තියෙන හින්දා මිථුන ලග්න හිමියන්ට පුළුවන් මේ වෙලාවේදී ධෛර්යවන්තව කටයුතු කරලා තමුන්ගේ අරමුණු සාක්ෂාත් කරගන්න. ව්‍යාපාරවල නිරත වෙලා ඉන්න මිථුන ලග්න හිමියන්ට මේ වෙලාවේදී නීති අනුකූලව හැම දෙයක්ම සිදු කරන්න ඕනේ. ප්‍රතිපත්ති රෙගුලාසි වගේ දේවල් කඩ කරන්නේ නැතුව මේ වෙලාවේදී කරගෙන ගියොත් තමුන්ගේ ව්‍යාපාරය සාර්ථකත්වයට පත් වෙනවා. නැත්තම් ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා හොඳට දැනුවත් වෙන්න ඕනේ තමුන් ජීවිතය හරි විදිහට ඉදිරි ගමන යන්න. 2025 වසරේ ජූලි මාසයේ ඉඳලා නොවැම්බර් මාස දක්වා අතර කාල සීමාවෙදී පවුල වැඩිහිටි සමාජිකයන්ගේ ඒ කියන්නේ ඔයාලගේ දෙමව්පියන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. ඒක ඉතාමත් වැදගත් කාරණයක්. යම්කිසි සෞඛ්‍ය ගැටලු තත්ත්වයක් මතුවුනොත් ඉක්මනින්ම ප්‍රතිකර්ම වලට යොමු කරන්න ඕනේ. දරුවන් හැටියට ඒ යුතුයකම ඔයාලා හරියට ඉටු කළොත් ඇත්තම ගොඩාක් දුරට බරපතල තත්ත්වයන් නවත්ත ගන්න මේ වෙලාවේදී පුළුවන්කම ලැබෙනවා. තනිකඩව ජීවන මිථුන ලග්න හිමියන්ට මේ මාසයෙන් පස්සේ මංගල යෝජනා උදා වෙනවා. තමුන්ට පෙම්වතියක් ලැබෙන්න ඔන්න අවස්ථාව සැකසෙනවා. මේ සෙනසුරු මාරුවත් එක්කම හැම දෙනා තුළම තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවයන් වැඩි දියුණු වෙනවා. ඒ වගේම අධ්‍යාපනයේ ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ බුද්ධිය වර්ධනය වෙන කාලයක්. තමුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න අවස්ථාව සැකසෙනවා. 2025 වසර තුලදී මිථුන ලග්න හිමියන්ට විශේෂ වූ සාර්ථකත්වයක් අත්කරගන්න අවස්ථාව සැලසෙනවා. ඒ හින්දා මිථුන ලග්න හිමියන් ගොඩාක් ධෛර්යමත්ව මේ වෙලාවේදී වැඩ කටයුතු කරන්න අවශ්‍යයි. මොකද 2025 වසර කියන්නේ මිථුන ලග්න හිමියන්ගේ ජීවිතයේ ගොඩාක් සාර්ථකම වෙන වසරක්. ජීවිතය සාර්ථක වෙනව විතරක් නෙමෙයි යම්කිසි මුදලක් ඉතුරු කරගන්නත් මිථුන ලග්න හිමියන්ට මේ වෙලාවේදී අවස්ථාව සැලසෙනවා. සෞඛ්‍යමය සම්බන්ධව බැලුවොත් රුධිර පීඩනය වගේ දේවල් ඇති වෙන්න පුළුවන් හින්දා නිසි ව්‍යායාම වල නිරත වෙන්න ඕනේ. ඒ වගේම තමයි පපුව ආශ්‍රිතව ලෙඩ දුක් තියෙන අයට අසනීප තත්ත්වයන් තියෙන අයට නිසි ප්‍රතිකර්ම කරගන්න අවශ්‍ය වෙනවා. සමස්තයක් විදිහට බැලුවොත් සෞඛ්‍ය තත්ත්වය හැම දෙනාගේම යහපත් බවයි පෙනී යන්නේ. මිථුන ලග්න හිමියන් උත්තර පුටුපේ නැකතේ ඉපදිලා තියෙනවා නම් ඔන්න සඳු ග්‍රහයා මේ වෙලාවේදී 10 වෙනි භාවයේ තමයි තැන්පත් වෙලා ඉන්නේ. එහෙම තත්ත්වයක් උඩ වැරට
ඒ රාෂ්ට්‍රක තත්ත්වයක් නිර්මාණය වීම හරහා මානසික ගැටලු තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. මානසික පීඩා තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්. කේන්ද්‍ර සටහන් පරීක්ෂාවක් තුළින් ඔයාලට පුළුවන් යම්කිසි අපලකාරී වාතාවරණයක් තියෙනවා නම් තමුන්ගේ ග්‍රහ පිහිටීම් අනුව ඒවට නිසි ප්‍රතිකර්ම කරගන්න. WhatsApp message එකක් දාලා ඔයාලට පුළුවන් අඩුම මුදලකට ඔයාලගේ කේන්ද්‍ර සටහන පරීක්ෂාවක් කරගෙන නිසි පිළියම් යොදා ගන්න.